සිංහලක් නෙමෙයි ඔබව ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද මම ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ 2026 ජුනි මාසේ ලග්න පලාපල. මම දිගු කාලයක ඉඳලා ඔබට ලග්න පලාපල ඉදිරිපත් කරනවා. ඒ කාලය අතරතුර මේ මාසේ ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් සුබ දිනයක් ඉදිරිපත් කරනවා. මේ සුබ දිනය දැනගෙන ජීවිතේ ජයග්‍රහණය කරපු විශාල පිරිසක් ඉන්නවා. ඔබත් ඔබේ සුබ දිනය දැනගෙන ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරගන්න. සිංහලක් නෙමෙයි ඔබට මේ ජුනි මාසේ සුබ දින 4ක් තියෙනවා. 11, 15, 25, 26 කියන්නේ සුබ දින 4ක් වෙනවා. මේ සුබ දින ලොතරැයි වාසනා, මැණික් වාසනා, නොසිතූ ධනලාභ ලැබෙන්න පුළුවන් සුබ දින වෙනවා. ඔබේ කේන්ද්‍රයට අනුව ඔබේ සුබ දිනය ඔබ හරියටම දැනගන්න කැමති නම් ඉසුරු ලංකා YouTube නාලිකාවට ඔබගේ උපන්දිනය, ලග්නය නැකත එවන්න. ඔබ දිනන සුබ දිනය මම හරියටම එවන්නම්. ඔබේ සුබ දිනය දැනගෙන ජීවිතේ ජයග්‍රහණය කරගන්න. ඕනෑම සුබ කටයුත්තක් සඳහා ජෝතිෂ සිද්ධාන්ත අනුව තෝරා ගන්නා මේ සුබ දිනය සුබ බව හොඳින් මතක තියාගන්න. ඒ වගේම මේ මාසයේ ඔබට අසුබ දින දෙකක් තියෙනවා. 9 වෙනිදා සහ 10 වෙනිදා කියන්නේ අසුබ දින දෙකක් වෙනවා. විශේෂයෙන් විවාහක අය ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ දින දෙකක්. ඒ කියන්නේ අමුසැමියන් අතර ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම gedara dora පොඩි ප්‍රශ්නයක් දුර දෙක යන්න පුළුවන් දින දෙකක් වෙනවා. ඒක නිසා එකිනෙකා සමගිය වර්ධනය වෙන ආකාරයට කටයුතු කරගෙන යන්න ඕනේ දින දෙකක් කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට ආගමික කටයුතු වල නැඹුරු වෙලා කටයුතු කරනවා නම් ගොඩක් හොඳයි කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ මාසේ ග්‍රහ ගෝචර තත්ත්වය බැලුවාම ඔබගේ ලග්න ස්ථානයේ කේතුද 12 වෙන්නේ ගුරුද 11 වෙන්නේ සිකුරු හා බුධද 10 වෙන්නේ රවි හා රවිද ඒ වගේම 9 වෙන්නේ කුජද 8 වෙන්නේ සෙනසුරුද රාහු 7 වෙන්නේද ග්‍රහ ගෝචර තත්ත්වයෙන් තමයි මේ මාසේ ආරම්භ වෙන්නේ. මේ මාසය කියලා කියන්නේ ඔබේ කේන්ද්‍රයට අනුව සුබවාදී ග්‍රහ මාරුවීම් 4කුත් සිද්ධ වෙනවා. ජුනි මාසේ 16 වෙනිදා රවි මිථුන රාශිගත වෙනවා. 21 වෙනිදා කුජ වෘෂභ රාශිගත වෙනවා. 9 වෙනිදා සිකුරු කටක රාශිගත වෙනවා. 23 වෙනිදා බුධ කටක රාශිගත වෙනවා. ප්‍රබල ග්‍රහ මාරුවීම් 4කුත් තියෙනවා. ඔබ දන්නවා ඇති ඔබට මේ කාලවකවානුවේ ඒ රාෂ්ට්‍ර කපල එකත් බලපෑමක් යනවා. නමුත් මේ රාෂ්ට්‍ර කපල බලපෑමක් තිබුණත් අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ වාසනාව ඇති කාලවකවානුවක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ සුබවාදී වෙනස්කම් රැසක් ඇති වෙන්න පුළුවන් ග්‍රහ මාරු කීපයක් සිද්ධ වෙන මාසයක් හිත. විශේෂයෙන්ම ඔබට කියන්න ඕනේ ඔබේ හිත ගොඩක් පිරිසුදුයි. ඒ කියන්නේ පිරිසුදු හිතක් තියෙන ඔබට පසුගිය කාලවකවානුවත් එක්ක ඊර්ෂ්‍යාකාරීන්ගෙන් විරුද්ධවාදීන්ගෙන් ප්‍රශ්න ගැටලු මතුවුණා. ඒ ප්‍රශ්න ගැටලු කරදර බාධාත් එක්ක ඔබ ඔබේ ජීවිතේ මේ වෙලාව වෙනකොට යම් කිසි වෙලාවක කලකිරීම ස්වභාවයකින් ඉන්නව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ කරපු නැති වරද්දකට පටලවගෙන ඔබව මානසික පීඩාවකට ලක් වෙලා ඉන්න මොහොතක් වෙන්න පුළුවන්. නමුත් මට ඔබට විශ්වාසයෙන් කියන්න තියෙන්නේ ඔබ යම්කිසි මානසික පීඩාවකින් පෙළෙනවා නම් ඒ මානසික පීඩාවෙන් මිදෙන්න කරුණු කාරණා ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබට විරුද්ධවාදීන්ගෙන් ඊර්ෂ්‍යාකාරයන්ගෙන් කරදර බාධා තිබුණා නම්
ඒ කරදර බාධා පහව යන කාලයක් කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔබේ ඉදිරි ගමන සාර්ථක කරන්න ඔබට ශක්තියක් වෙන ශක්තිවන්තයෙක් ඔබ වෙත ලං වෙන්න පුළුවන් කාලයක් වෙනවා. ඒ වගේම ඔබ ඔබේ ව්‍යාපාරය කෝ යම්කිසි කටයුත්තක් සඳහා ඔබ හවුල්කාරයෙකු සොයනවා නම් මේ කාලවකවානුවේ ඒ වාසනාව හිමි වෙන කාලයක් කියලා කියනවා. නමුත් ඔබට පසුගිය කාලවකවානුවේ ඇතිවෙච්ච බාධා ගැටලු නිසා ඔබ ටිකක් ආපස්සට ගිහිල්ලා තියෙන්න පුළුවන්. නමුත් මට කියන්න තියෙන්නේ අභියෝග ජයගෙන ඉස්සරහට යන්න පුළුවන් මේ කාලවකවානුවේ ඔබ වැඩිපුර උනන්දු වෙන්න ඕනි කාලයක් කියලා. ඒ කියන්නේ ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් සුබ කාලවකවානුවකින්. ව්‍යාපාර කටයුතු කරන අයට ඔබේ ව්‍යාපාර කටයුත්ත අඩපණ වෙලා තිබුණා නම් නැවතේ ව්‍යාපාර කටයුත්ත ආරම්භ කරන්න කරුණු කාරණා ඇති වෙන කාලයක් කියලා කියන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මම ඊට පෙරත් කිව්වා ඔබට අතහිතක් දෙන්න ඔබට හවුල්කරුවෙකු වෙන්න කෙනෙක් ලං වෙන්න පුළුවන් කාලයක් නිසා ඔබේ ව්‍යාපාර කටයුතු දියුණුවට පත් කරන්න හැකියාව ලැබෙන බව විශ්වාසයෙන් කියන්නේ. ඒ වගේම තමයි රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා බලාපොරොත්තු ඉටු වෙන කාලයක් වෙනවා. සමහර වෙලාවට ඔබ අවුරුදු ගාණක් රැකියා බලාපොරොත්තුවෙන් ඉඳලා මේ වෙලාවේ තාම රැකියාවක් අහිමිලා ඇති. ඒ අයට රැකියා ලැබීමේ වාසනාව තියෙනවා. ඒ වගේම තමයි විදේශගත රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයටත් විදේශගත රැකියා බලාපොරොත්තු ඉටු වෙන කාලයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ විදේශගත රැකියාවක් බලාපොරොත්තුවෙන් තරඟ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාලවකවානුව ඒ සඳහා සුබ කාලයක් වෙනවා. ඒ කියන්නේ ඔබට ජයග්‍රහණ උදා කරගන්න පුළුවන් කාලවකවානුවක් හින්දා. ඒ වගේම තමයි ඔබ විදේශගත රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ රැකියා ස්ථානයෙන් වෙනත් තැනකට මාරු වෙන්න. එහෙම නැත්නම් හොඳ රැකියාවක් හොයාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් කාලවකවානුව. සමහර වෙලාවට ඔබ දැනට පදිංචි රටින් වෙන රටකට යන්න බලාපොරොත්තු වෙනවනම් ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් සුබ කාලයක් කියලා කියනවා. ඒ කියන්නේ රටවල සංචාරය කරන රටවල රැකියා බලාපොරොත්තු කරගන්න පුළුවන් සුබ කාලවකවානුවක් හින්දා. ඒ වගේම තමයි යුගදිවි ගත කරන අයට සුබම සුබ කාලයක් කියලා කියනවා. ඔබේ යුගදිවියට බාධාවක් වන යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණා නම් මානසික පීඩාවක් ඇති වෙලා තිබුණා නම් ඔබේ යුගදිවියට පීඩාවන ඒ පීඩාවන් ඉවත් වෙන කාලයක් කියලා කියනවා. ඒ කියන්නේ යුගදිවියේ තිබිච්ච ගැටලු ප්‍රශ්න විසඳිලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් වටපිටාවක් ගොඩනැගෙන කාලයක් වෙනවා. ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන් නෑදෑයින් එකට එකතු වෙලා විනෝද වෙන්නත් කරුණු කාරණා ඇති වෙන කාලයක් වෙනවා. සමහර වෙලාවට ඔබේ සහෝදර සහෝදරියන් ඔබෙන් ඈත් වෙලා හිටියනම් විරසක වෙලා හිටියනම් ඒ ප්‍රශ්න විසඳිලා සහෝදර සහෝදරයන් එකට එකතු වෙලා විනෝද දෙන්න පුළුවන් කාලයක් කියලා කියනවා. ආදර සම්බන්ධතා පවත්වාගෙන යන අයට නම් සුබ අසුබ මිශ්‍ර ඵල ඇති වෙන්න පුළුවන් කාලයක් වෙනවා. ඒ කියන්නේ ඔබේ ජීවිතේ ඔබ ආදරය කළ කෙනා ඔබෙන් ඈත් වෙන්න කරුණු කාරණා ඇති වෙන්න පුළුවන් කාලයක් වෙනවා. මේ ඈත් වෙන්න කරුණු කාරණා ඇති වෙන්න පුළුවන් කාලයක් කියලා කියන්නේ ඔබ ළඟින්ම සිටින එක්ක මිතුරෙක් එක්ක මිතුරියක් ඔබේ සම්බන්ධතාවයේ කඩා බිඳ දමන්න උත්සාහ කරන්න පුළුවන් කාලවකවානුවක් ඉන්න. ඒක නිසා ඔබ ළඟින්ම සිටින මිතුරෙක්ගෙන් හෝ මිතුරියක්ගෙන් ඔබේ සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න, රැකගන්න කටයුතු කරන්න ඕනේ. ඒ ගැන පරිස්සම් වෙන්න කියලා
කියන්නේ. ඒ වගේම ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයටත් යහපත් කාලවකවානුවක් කියලා කියනවා. ඒ කියන්නේ ඔබේ ඉගෙනීමේ කටයුතු වලට දෙමව්පියන්ගෙන් වැඩි සහයෝගයක් ලැබෙනවා වගේම ඉගෙනීමේ කටයුතු දියුණු කරගන්න ඔවුන්ගෙන් වැදගත් අනුශාසනා වගේ දේවලුත් ලැබෙන කාලයක් වෙනවා. ඒ වගේම දෙමව්පියන්ටත් ඔබ වැඩිපුර අවධානය යොමු කරන කාලයක් කියලා කියන්නේ. ඔවුන්ගේ අඩුපාඩුකම් සොයලා බලලා කටයුතු කරන කාලවකවානුවක් වෙනවා. ඒ වගේම දේපල ඉඩකම් ලැබීමේ වාසනාව වැඩි කාලයක් හින්දා මව්පියන්ගෙන් වෙනත් උරුමකම් හිමිකම් ලැබෙන්න පුළුවන් නම් ඒ උරුමකම් හිමිකම් ලැබෙන කාලවකවානුවක් කියලා කියන්නේ. ශරීර සුවය ගැන බැලුවොත් නම් ඇස්වල ආබාධ, ඒ වගේම හිසේ ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාලවකවානුවක් වෙනවා. මම ඔබට ඉදිරිපත් කළ පලාපලවල ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ තත්වයේද දැනට ගමන් කරන මහදශා අතුරුදශා අනුවද ඒ වගේම සුබ අසුබ දෘෂ්ටි අනුවද පලාපලවල අඩු වැඩි වීම වෙනස් වීම වෙන්න පුළුවන්. ඔබට උපතේ සිට මරණය දක්වා වඩාත්ම නිවැරදි පලාපලයක් භාව කේන්ද්‍රයක් කරා දැනගැනීමට අවශ්‍ය නම් මාව අමතන්න. නිවැරදි පලාපලයකින් ඔබගේ ඉදිරි දියුණුව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබට සිත තෙරපෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක්